හරි. ඉතින් අද මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නේ image pull back off. සමහරලාට මේක දැක්කම ගොඩක් අය පැනික් වෙනවා. මොකද පොඩ් එක රන් වෙන්නේ නැහැ, සර්විස් එක අප් වෙන්නේ නැහැ, ඩිප්ලොයිමන්ට් එක ස්ටක් වෙලා තියෙනවා. හැබැයි මේක ඉන්ටරෙස්ටිං පාර්ට් එක තමයි මේ image pull back off එක කියන්නේ මෙයාගේ ස්ටේටස් එක විතරයි. ඔයාලට කවදාවත් මේකේ ස්ටේටස් එක දැකලා ඒක ප්‍රෙඩික්ට් කරලා කියන්න බෑ මොකක්ද ඇක්චුවල් රූට් කෝස් එක කියලා. ඉතින් අපි අද බලමු කොහොමද රියල් ඉන්සිඩන්ට් එකක් එක්ක කොහොමද මේ ඉෂුව එක අපි ඩයග්නෝස් කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. හරි. ඉතින් මේ සිනාරියෝ එකට මම ගන්න මේ හැම් ටූල් එක සිමුලේට් කරගන්න. ඉතින් මේකේ wrong name කියන සිනාරියෝ එක තමයි මම සිමුලේට් කරන්නේ. ඊට පස්සේ ඔයාලට මේක මේ හැම් ස්ටාර්ට් ගාලා මේ සිනාරියෝ එක නම්බර් එක දෙන්න තියෙන්නේ. එතකොට මේ ID එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එක්ක ඔයාලට ඉෂුව එක ට්‍රබල් ෂූට් කරන්න තමයි තියෙන්නේ. right. ඉතින් මේ chaos එක ඉන්ජෙක්ට් කරලා තියෙන ඔයාලට පේනවා ඇති මේ හැම් T1001. එතකොට මේ name space එකට තමයි මේ සිනාරියෝ එක ඉන්ජෙක්ට් කරලා තියෙන්නේ මගේ local cluster එකේ. ඉතින් ඔයාලට මේ mayhem tool එක ඇවිල්ලා free දෙන tool එකක්. ඉතින් ඔයාලා කැමති කෙනෙක් කියනවා මෙන්න message එකක් දාන්න. මම ඔයාලට මේ tool එක free ලබා දෙනවා. kubectl get pods -n හරි. දැන් මෙන්න මේ namespace එක. මොකද මේ namespace එකට තමයි අපි මේ chaos එක inject කරේ. ඉතින් අපි බලමු මේකේ තියෙන pods වල මොකද්ද status එක කියලා. right. දැන් ඔයාලට පේනවා මේ checkout කියන pod එකේ ස්ටේටස් එක ගත්තොත් image pull back off කියලා තමයි තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? checkout pod එක start වෙන්නේ නැහැ. ස්ටේටස් එක බලපුවම ඔයාලට පේනවා තියෙන්නේ image pull back off කියලා. හරි. ස්ටේටස් එක බලලා ඔයාලා root cause එක predict කරන්න ගියොත් වැඩේ කේස් වෙනවා. හරි. ඒ නිසා හරියට events බලලා logs බලලා හරියටම මේක root cause එක analysis එක ගන්න ඕනේ. හරි. අපි දැන් බලමු මේ namespace එකේ අපේ පොඩ් එකේ තියෙන ඉවෙන්ට්ස් ටික අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. හරි. මේක ප්‍රෙස් කරනවා D for describe. හරි. ඊට පස්සේ මම ස්ක්‍රෝල් ඩවුන් කරනවා right. මෙන්න ඉවෙන්ට්ස් ටික තියෙනවා. මේක තමයි ඉම්පෝර්ටන්ට් පාර්ට් එක. මොකද Kubernetes trouble shoot කරනකොට guess කරන්න යන්න එපා. ඉස්සෙල්ලා මම කිව්වා වගේ image pull back off කියන්නේ status එකක්. හැබැයි ඒකෙන් කියවෙන්නේ ඔයාගේ root cause එක මොකද්ද කියලා. ඉතින් ඔයා Kubernetes හරියට trouble shoot කරනවා නම් ඔයාලා බලන්න ඕන හරිම ස්පොට් එකට ගිහිල්ලා බලන්න ඕන. ඒතර ගොඩක් වෙලාවට real answer එක ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඔයාලට event section එකකින් ඒක ඇත්තටම හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ආයේ logs වලින්. අපි ගොඩක් තව scenarios අපි මේ වගේ trouble shoot කරනවා. ඒතකොට ඔයාලට ලොකු හොඳ experience එකක් ගන්න පුළුවන්. මොන වගේ එක එක scenarios වලට මොන වගේ තැන්ද අපි check කරන්න ඕන කියන එක. ඉතින් ගොඩක් වෙලාවට මෙතන බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ events වල තියෙනවා manifest unknown කියන එක. ඉතින් මේක තමයි exact error එක. මේ image pull back off කියන එකට තියෙන exact error එක මේක තමයි. හරි දැන් අපි චුට්ටක් කතා කරලා බලමු මේක පොඩ්ඩක් theories ටිකක් ගැන. කොහොමද මේ image එකක් හරියටම pull වෙන්නේ කොහොමද කියලා බලමු node එකට. හරි. එතකොට ඔයාලට පේනවා මෙතන මේක තමයි අපේ Kubernetes cluster එක. මේක ඇතුලේ තියෙනවා control plane එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපේ worker node එක තියෙනවා. එතකොට මෙයාගේ control plane එකේ තියෙනවා core components ටිකක්. මේ ඔක්කොම නෙමෙයි මේක දාලා තියෙන්නේ ටිකයි. right? API server එක තියෙනවා, schedule එක තියෙනවා, etcd තියෙනවා. එතකොට ඔයාගේ worker node එක පැත්තට ගියපුවම kubelet එක තියෙනවා. ඊට පස්සේ container runtime එක තියෙනවා. හරි. එතකොට CRI කියන්නේ container runtime interface එක. හරි. දැන් මොකද්ද මෙතනදී වෙන්නේ? ඔයා kubectl apply එක ගැහුවාම ඔයාගේ deployment spec එක මේ API server කරගෙන etcd වල මෙයා store කරනවා. හරි. ඊට පස්සේ ඔයාගේ schedule එක මොකද කරන්නේ? මෙයා node එකක් මේ pod එකට මොන node එකද assign කරන්න ඕනේ කියන එක මෙයා බලලා මෙයා ගිහිල්ලා suitable මේක pod එක place කරන්න පුළුවන් හොඳම තැන ගිහිල්ලා මෙයා ගිහිල්ලා place කරනවා. ඒතකොට ඒ වෙලාවේ තමයි මේ kubelet කියන එක වැඩේට එන්ටර් වෙන්නේ. හරි. kubelet මොකද කරන්නේ? මෙයා container runtime interface කරා container D කියන්නේ ඇත්තටම container runtime එකට කතා කරලා කියනවා ඔයා මේ registry එකෙන් මේ image එක pull කරගන්න කියලා. ඉතින් ඕක තමයි වෙන process එක image එක pull කරගනිද්දි. ඊට පස්සේ අපි කතා කරමු error image pull එකයි image pull back off එකයි කියන්නේ මොකක්ද? ඉතින් මේක තමයි ගොඩක් කට්ටිය වරද්ද ගන්න එක තැනක්. මොකද මේ දෙකම ඇවිල්ලා errors දෙකක් නෙමේ එකම error එකක status දෙකක්. ඒක වෙන්නේ ඔයා මුලින්ම image එක pull කරගද්දී error එකක් එද්දී මෙයාගේ status එක, ඒ කියන්නේ pod එකේ status එක error image pull කියන යනවා. ඊට පස්සේ මෙයා retry කරන්න යනවා. ඒ කියන්නේ Kubernetes මෙයාගේ fail එක තිබ්බ ගමන් වැඩි අතාරින්නේ මෙයා retry කරන්න හදනවා. ඒතකොට retry කරන්න හදද්දී මෙයා එක දිගටම retry කරගෙන යන්නේ. මෙයා කරන්නේ පොඩ්ඩක් time එකක් wait කරනවා. right. retry කරලා බලනවා.
ඊට පස්සේ ආයෙ පොඩි ටයිම් එකක් වේට් කරන් ඉන්නවා ආයෙ රීට්‍රයි කර කර යනවා. හැබැයි මෙයාගේ පොඩි කන්සෙප්ට් එකක් තියෙනවා. මෙයාගේ රීට්‍රයි කරන්න යද්දි මෙයා ටයිම් එක එන්න එන්න වැඩි කර කර වැඩි කර කර තමයි මෙයා රීට්‍රයි කරන්නේ. එතකොට ඒ රීට්‍රයි කරන්න වේට් කරන ටයිම් එක මෙයා වේට් කරන් ඉන්න බලන් ඉද්දි තමයි මෙයාගේ ස්ටේටස් එක මොකක්ද වෙන්නේ? ඉමේජ් පුල් බෑක් ඔෆ් කියන ස්ටේටස් එකට යන්නේ. හරි. මෙන්න මේ සිමුලේෂන් එක වලට බලා ගන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ කියන එක. හරි. මුලින්ම මෙයා පෙන්ඩිං පොඩ්ඩක එර ඉමේජ් පුල් කෙන ස්ටේටස් එක පෙන ඊට පස්සේ ඉමේජ් පුල් බෑක් ඔෆ් එකට යනවා. ඊට පස්සේ ආයෙ මෙයා ඒ තප්පර 10 ඊට පස්සේ තප්පර 20ක් ආයෙ මෙයා වේට් කරන් ඉන්නවා. ඊට පස්සේ ආයෙ මෙයා තප්පර 40ක් වේට් කරන් ඉන්නවා. ඉතින් ඔය විදිහට මෙයා විනාඩි 5ක් යනකල් ඔය වගේ මෙයාගේ ගැප් එක වැඩි කරගෙන යනවා. හරි. එතකොට මේකෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි මේ error image pull කියන එක image pull back off කියන එකයි ඇවිල්ලා එකම error එකක තියෙන status දෙකක් විතරයි. හරි. දැන් බලන්න මේකට අපි කියන්නේ exponential back off timer කියන එක. මෙයා හැම වෙලාවෙම මෙයාගේ wait කරන time එක double කර කර තමයි මෙයා retry කරන්න යන්නේ. එතකොට ඒක maximum 5 minutes ගියාට පස්සේ මෙයා cap වෙලා යනවා. ඊට පස්සේ දිගට මේක අපි fix කරනකල් විනාඩි 5න් 5ට මෙයා retry කරගෙන යනවා. හරි. මේක තමයි අපේ cheat sheet එක. ඉතින් මේකේ මම දීලා තියෙන event section එකේ මොනවද එන්න පුළුවන් event messages ටික. මෙතන තියෙන manifest unknown. අර යාගේ root cause එක තමයි ඔයාගේ tag එක එහෙම නැත්නම් ඔයාගේ wrong tag එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට simply කරන්න දෙන්නේ ඔයා ගිහලා image එක tag එක fix කරන්න. එහෙම නැත්නම් repository does not exist, right? එතකොට repo name එක හරි path එකේ හරි මොකක් හරි අවුලක් තියෙනවා. ඔයාලට පුළුවන් ගිහලා repo එකේ name එක fix කරන්න, right? 401. හරි. එතකොට මේක ගොඩක් කලාට එන්න පුළුවන් image pool secret එකේ missing වෙලා හරි expired වගේ. ඉතින් ඒක ඇවිල්ලා auth issue එකක්. ඉතින් ඔයාලට තියෙන්නේ ඒක image pool secret එක fix කරගන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ 403 4bin. එතකොට මේකේ එන්නේ ගොඩක් කලා IAM එහෙම නැත්නම් RBAC permission missing වගේ මොකක් හරි වගේ permission level එකේ issue එකක් આવොත් මේක ඇතුළේ auth issue එකක් තමයි ගොඩක් වෙලාවට. අපි මේ කතා කරපු incident එකේ අපේ මේ mayhem එක අපි කතා කරපු එකේ තියෙන මොකද්ද? මෙයාගේ manifest unknown. ඒ කියන්නේ ඔයාගේ type එකක් තියෙනවා ඔයාගේ ඔයා deploy කරපු deployment එකේ YAML එකේ කොහරි type එකක් තියෙනවා. ඒක fix කරන්න තමයි තියෙන්නේ. right. ඉතින් මේක ඔයාලට debug කරන්න මෙන්න මේ commands දෙක තමයි use කරන්න. එකක් තමයි kubectl get ports. ඊට පස්සේ ඔයා kubectl describe port. ඊට ගිහිල්ලා events ඇතුලේ ඔයාගේ බලන්න මොකද්ද root cause එක. ඉතින් මේක තමයි අපේ commands ටික අපි මේ troubleshoot කරන්න යද්දී ඕන වෙන. right. so මේක interview angle එකෙන් බැලුවොත් කොයි හරි වෙලාවක ඔයාලගෙන් ඇහුවොත් image pool back off එකක් ආවොත් මොකද්ද first check කරන්න කියන එක ඇහුවොත් ඔයාලගේ answer එක වෙන්න ඕන kubectl describe pod. මොකද kubectl logs කියන command එක ගැහුවට වැඩක් නැහැ. මොකද pod එක start වෙලා නැහැ. ඔයාලට logs බලා ගන්න වෙන්නේ නැහැ. හරි. so ඔය ටික තමයි අපි මේ scenario එක ඉගෙන ගන්න තියෙන theories ටික. ඉතින් අපි බලමු live අපි කොහොමද මේක debug කරන්නේ කියලා. හරි. දැන් අපි මේ scenario එක අපි live debug කරන්න බලමු. ඉතින් මම namespace එකේ kubectl get ports කියන image pool back office state එකේ තියෙන. හැබැයි මේකේ age එක විනාඩි 86ක් වගේ ගිහිල්ලා තියෙනවා. right. දැන් අපි බලමු මෙයාගේ මම describe කරලා බලමු මෙයාගේ event section එක. kubectl describe pod name and the pass the namespace. right. හරි. දැන් ඔයාලට event section එකට ආවට පස්සේ බලන්න හරි ඉන්ට්‍රස්ටිං දෙයක් තියෙනවා. මොකද අපි මෙච්චර වෙලා කතා කරන්න ආවේ මොකද්ද? event section එකට ගියාට පස්සේ ඇත්තටම මෙයාගේ error එක root cause එක අපිට හොයාගන්න පුළුවන්. හැබැයි මේ scenario එක පොඩ්ඩක් වෙනස්. මේක ඇත්තටම උනේ මම මේක record කරන්න දාලා මම මේ ගොඩ වෙලා ගියාට පස්සේ තමයි මම ආයේ මේ ඊතුරු part එක මේ live troubleshooting session එකට මම ආවේ. හැබැයි මේකට එද්දි මෙයා retry කරලා තියෙනවා බලන්න 365ක් විනාඩි 86ක් over 86 minute. ඒ කියන්නේ විනාඩි 86ක් මෙයා retry කරලා තියෙනවා. right. so එතකොට මේ වගේ වෙලාවල ගොඩාක් මේ වගේ errors ඇවිල්ලා retries ගොඩාක් ගියාට පස්සේ මේගොල්ලන්ගේ events ටික hide වෙන්න ගන්නවා. ඉතින් අපි කොහොමද මේ hide වෙච්ච events ටික එළියට ගන්න කියලා බලමු.
හරි ඕකේ දැන් මම ඉස්සල්ලාම මේක ඩිලීට් කරලා බලමු මේ පොඩ් එක. so delete pod right ඔන්න මම දැන් පොඩ් එක ඩිලීට් කරා right බලමු ඕකේ මෙන්න අපේ පොඩ් එක අලුතෙන් හැදිලා තියෙනවා age එක 10 seconds right දැන් අපි describe කරලා බලමු pod checkout එක -n මෙහෙම namespace එක හරි දැන් ඔයාලට පේනවා මේක අලුතෙන් අපි රීක්‍රියේට් කරපු නිසා ඔයාලට බලා ගන්න පුළුවන් actual root cause එක මොකක්ද කියලා මෙතන තියෙනවා මෙතින් manifest unknown හරි ඉතින් මේකත් හොඳ ටිප් එකක් ඉතින් ඔයාලට මේ වගේ ඉවෙන්ට්ස් ඇවිල්ලා හයිඩ් වෙලා ඔයාලට හිතා ගන්න බැරි නමුත් එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලට කියන්න පුළුවන් මෙතන උඩදී ඔයා දැක්කනම් image pull back off එකයි එතන අර ඔක්කොම මෙතනදී තිබ්බනේ මෙන්න මේර එක එකැන අපේ 343ක් වගේ ගොඩා ක්‍රීටරයිස් කරපු දන්න මේ ඔක්කොම back of pulling image ඉතින් මේක එක්ස්පීරියන්සියෙන් කියන්න පුළුවන් මොකක්ද මේ වෙලා හරි දැන් අපි බලමු අපි කොහොමද මේ issue එක fix කරන්නේ දැන් අපි දන්නවා මේකේ මෙතන ප්‍රශ්නේ මොකද්ද මේක වැලියබල් වලට pull image nginx alpne හරි ඉතින් මේක වැරදි මේක එන්න ඕන nginx alpine කියන එක. ඉතින් අපි මේක වෙනස් කරලා බලමු. right දැන් මම මේක වෙනස් කරන්න කොහොමද මම මේ image එක correct image එක set කරන්නේ. ඉතින් මේකේ ක්‍රම කීපයක් තියෙනවා. අපිට පුළුවන් ඕනනම් මෙයාගේ deployment YAML එකේ change කරන්න පුළුවන් ගිහලා එහෙම නැත්නම් මෙයාට kubectl set image කියලා command එකක් තියෙනවා deployment එකට. ඒක දාලා අපිට ඕනනම් පුළුවන් අපේ අලුත් image tag එක මෙයාට pass කරන්න. ඉතින් මම මේකේ මේ වෙලාවේ මම ගන්නවා මොකද්ද මෙයාගේ තියෙන මේ මෙතන තියෙන පොඩ් එකේ මොකද්ද මේ checkout dash random value එක ඊට පස්සේ තියෙන. ඉතින් උතර මේ checkout කියන්නේ මෙයාගේ මොකද්ද? මෙයාගේ deployment එක. අපි කවදාවත් change එකක් කරද්දී මේකත් මේක deployment එක විදිහට තමයි deploy වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපි බලමු මේකත් kubectl right get deploy -n namespace එක දැම්මා. sorry bad typo හරි checkout කියන්නේ මෙයාගේ deployment name එක. හරි. දැන් මම මේ deployment එක edit කරලා එයාගේ image tag එක හරි image name එකේ තියෙන type එක මම හදනවා. kubectl edit deploy right checkout then -n namespace එක right. ඊට පස්සේ මෙතන පහළට ආපහම ඔයාලට බලා ගන්න පුළුවන් under the container section එකේ ඔයාලගේ තියෙනවා image එක මොකද්ද nginx alpne මේක මම correct කරනවා alpine කියලා දාලා ඊට පස්සේ මම මේව save කරනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ pods වලට මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලමු kubectl get pods right පේනවනේ ඉතින් අපේ pod එක check out කියන pod එක දැන් running state එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහොම තමයි අපි මේ scenario එක simulate කරන්නේ. මේකේ points ටික තමයි ඔයාලා බලන්න ඕන image full back off එක දැක්කට පස්සේ එයාගේ හරි root cause එක තියෙන කොහෙද? under the event section එකේ.